අයිබෝන් මේ channel එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකේ පුරා සිදු වෙලා තියෙන අපිට සාමාන්‍යයෙන් හිතා ගන්නවත් බැරි විදිහේ සිදුවීම් දාමයන් ගැන. අද මේ වැඩසටහනෙන් මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කීයටවත් මෙවැනි සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවද කියලා හිතා ගන්න බැරි විදිහේ සිදුවීමක් ගැන. මේ සිදුවීමේ කතා නායකයා බවට පත් වෙන්නේ ස්ටීවන් කියලා අවුරුදු 20ක තරුණයෙක්. මොහුට එලීසා කියලා අවුරුදු 15ක තරුණියක් ඉන්ටර්නෙට් එක මාර්ගයෙන් හඳුනා ගන්න ලැබෙනවා. මේ හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට මේ ස්ටීවන් එලීසාව බලන්න ස්ටීවන් ජීවත් වෙච්ච නිව්යෝක් වල ඉඳන් එලීසා ජීවත් වෙච්ච ටෙක්සාස් වලට එනවා. එලීසාගේ දෙමව්පියන්ගේ වැඩි විරෝධයක් නැතුව මේ ස්ටීවන් එලීසාව මුණ ගැහෙනවා. මොවුන් දෙදෙනා මේ මුණ ගැහිලා ඔවුන් දෙදෙනා අතර යම්කිසි ආකාරයක ආදර සම්බන්ධතාවයක් ආරම්භ වෙනවා. මේ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු 2කට පස්සේ එලීසා ගැබ් ගන්නවා. ස්ටීවන්ගේ අතින් ගැබ් ගන්න මේ එලීසා පුංචි දියණියක් මේ ලෝකෙට බිහි කරනවා. එලීසා මේ දියණියට නම දාන්නේ ඩෙනිස් කියලා. නමුත් එලීසාව පුදුමයට පත් කරමින් ඇය දකිනවා මේ ඩෙනිස්ගේ පියා වෙච්ච ස්ටීවන් මේ පුංචි ඩෙනිස්ව කොනිත්තමින් ඇයට රිදවමින් කිසියම් ආකාරයක සතුටක් භුක්ති විඳිනවා මේ එලීසා දකිනවා. මේක නිසා එලීසා තේරුම් ගන්නවා මේ පුංචි ඩෙනිස්ව ස්ටීවන් එක්ක ලොකු මහත් කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි කියලා. මේ නිසාම එලීසා තීරණය කරනවා Tamanගේ පුංචි දියණිය වෙච්ච ඩෙනිස්ව හදාගන්න වෙනත් පවුලකට බාර දෙන්න. ඊට පස්සේ මේ ඩෙනිස්ව ඇන්තනි සහ කෙලි කියලා යුවලකට හදාගන්න බාර දෙනවා. ඇන්තනි සහ කෙලි කියන යුවල මේ පුංචි ඩෙනිස්ගේ නම වෙනස් කරනවා කේටි කියලා. කේටි කියන මේ පුංචි දියණිය අවුරුදු 18ක් වෙනකන් මේ ඇන්තනි සහ කෙලි කියන තමන්ගේ හදාගත්ත දෙමව්පියෝ දෙන්න ගාව උස්මහත් වෙනවා. මේ කාලය ඇතුළත ඇන්තනි සහ එලීසාට තවත් දියණියෝ දෙදෙනෙක් උපත ලබනවා. අවුරුදු 18ක් වුණාට පස්සේ කේටි කල්පනා කරනවා තමන්ගේ ඇත්ත අම්මයි තාත්තයි හොයාගෙන යන්න ඕනි කියලා. ඊට පස්සේ කේටි තමන්ව හදාගත්ත ඇන්තනි සහ කෙලිගෙන් අවසර අරගෙන තමන්ගේ ඇත්ත අම්මා තාත්තා හොයාගෙන එනවා එලීසා සහ ඇන්තනි හම්බෙන්න. මේ තීරණයේදී තමන්ව හදාගත්ත ඇන්තනි සහ කෙලි තාම දුක් වුණත් ඒ වෙනකොට අවුරුදු 18ක් සම්පූර්ණ වෙලා තිබුණ නිසා ඔවුන් ඇයට ඉඩ දෙනවා තමන්ගේ කැමැත්තට ඇයගේ ඇත්ත දෙමව්පියෝ හොයාගෙන යන්න. මෙන්න මෙතනින් තමයි මේ කතාවේ විශ්වාස කරන්න බැරි සිදුවීම් දාමය ආරම්භ වෙන්නේ. මේ අවුරුදු 18 කේටි කියන තරුණිය ඔවුන් එක්ක ජීවත් වෙන්න ආවට පස්සේ එලීසා දකිනවා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ විශාල වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒ වෙනකොට ස්ටීවන්ට අවුරුදු 40ක් වෙනවා. හැබැයි ස්ටීවන් කේටි ඔවුන් එක්ක ජීවත් වෙන්න ආවට පස්සේ ඔහුගේ රැවුල කපලා ඔහු අඳින පළඳින විදිය වෙනස් කරලා තමන්ගේ වයස අඩු කරගන්න උත්සාහ කරනවා කියලා එලීසා නිරීක්ෂණය කරනවා. කේටි තමන්ලා එක්ක ජීවත් වෙන්න ආවට පස්සේ ස්ටීවන්ගේ සිදුවෙච්ච මේ වෙනස්කම පිළිබඳව ඇය ඊටාම සැක කරනවා. මෙහිදී ඇය ස්ටීවන්ගෙන් ප්‍රශ්න කරනවා ඇයි ඔබ මේ විදිහට මේ වෙනස් වෙලා ඉන්නේ කියලා. මෙහිදී ඊටාත්ම කේන්තියටපත් වෙන ස්ටීවන් ගෙදරින් පිටත් වෙලා යනවා. කාලය මෙහෙම ගත වෙනකොට කේටි සහ ස්ටීවන් ඒ කියන්නේ මේ තාත්තා සහ දුව අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේ සිදුවීමත් එක්ක එලීසා ඒ කියන්නේ කේටිගේ අම්මා සහ ස්ටීවන්ගේ බිරිඳ මේ නිවසින් පිට වෙලා යනවා. ගිහිල්ලා දික්කසාද නඩුවක් පවරනවා මේ ස්ටීවන්ට විරුද්ධව. එලීසා මේ නිවසෙන් පිට වෙලා ගියාට පස්සේ ස්ටීවන් සහ කේටි ඉතාමත්ම නිදහසේ ඔවුන් දෙදෙනා අඹු සැමියන් විදියට මේ ගෙදර ජීවත් වෙනවා. මේ කාල සීමාවේදී ස්ටීවන්ගේ අතින් ඒ කියන්නේ තාත්තගේ අතින් මේ කේටි කියන තමන්ගේම දියණිය ගැබ් ගැනීමක් සිදු වෙනවා. මේ ගැබ් ගැනීමත් එක්ක කේටි සහ ස්ටීවන් තීරණය කරනවා කසාද බඳින්න. මේ වෙනුවෙන් ඔවුන් වෙනත් ප්‍රාන්තයකට ගිහිල්ලා ඔවුන් දෙදෙනා පියා සහ දුව කියලා සංගවලා විවාහ වෙනවා. වඩාත්ම වැදගත් කාරණාව තමයි මේ විවාහ උත්සවයට කේටිගේ අරන් හදාගත්ත දෙමව්පියෝ සහ ස්ටීවන්ගේ මව සහභාගී වෙනවා. ඒ කියන්නේ කේටිගේ ආච්චි. ඔවුන් සියලු දෙනා එක්ක තමයි මේ කසාදය මොවුන් දෙදෙනා සිදු කරන්නේ. මේ කසාදය සිදු වෙනකොටත් ඇය ගැබිනියක්. 2017 අවුරුද්දේ කේටි තමන්ගේ දරුවා මේ ලෝකෙට බිහි කරනවා. ඔහුගේ නම බෙනට්. බෙනට් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ මේ කේටි සහ ස්ටීවන් ඒ කියන්නේ දුව සහ තාත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කරනවා. පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ අධිකරණයෙන් නියෝගයක් දෙනවා නැවත වතාවක් කේටි සහ ස්ටීවන් අතර කිසිදු ආකාරයක දුරකථනයෙන්වත් සම්බන්ධතාවයක් පවත්ව ගන්න තහනම් කරලා. කෙසේ නමුත් කේටි
මේ සිදුවීමෙන් පස්සේ නැවත වතාවක් Tamanගේ අරන් හදාගත්ත දෙමව්පියෝ දෙන්න ගාවට නිව්යෝර්ක් නගරයේ පදිංචිට යනවා. පුංචි බෙනට් ඒ කියන්නේ කේටිගේ සහ ස්ටීවන්ගේ පුංචි දරුවා ස්ටීවන්ගේ මව වෙත බාර දෙනවා. අධිකරණයෙන් නියෝග කරාට ස්ටීවන් සහ කේටි අතර කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් පවත්ව ගන්න එපා කියලා කේටි මේ නියෝගය කඩ කරලා ස්ටීවන්ට ජංගම දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ලබා දීලා ඇය විසින් කියනවා Tamanට මේ සම්බන්ධය නතර කරන්න අවශ්‍යයි කියලා. කේටි විසින් ඔහුව හැරදාලා යනවා කියලා කිව්වට පස්සේ ඔහු වියරුවටපත් වෙනවා. ඔහු මුලින්ම යනවා Tamanගේ අම්මගේ නිවසට. Tamanගේ අම්මගේ ගෙදරට ගිහිල්ලා Tamanගේ ලෙයින් ඉපදුන බෙනට් කියන පුංචි දරුවව ඔහුගේ නිවසට අරන් ගිහිල්ලා ඔහුගේ දෑතින් ඔහුගේ බෙල්ල සිර කරලා ඒ පුංචි දරුවාව මරලා දානවා. මරලා දාලා ඔහු එතරින් නතර වෙන්නේ නැහැ. ඔහු එදා රෑම නිව්යෝර්ක් නගරේ බලා Tamanගේ මෝටර රථයෙන් ගමන් කරනවා. ඔහු නිව්යෝර්ක් නගරයට ගිහිල්ලා නතර වෙන්නේ කේටි සහ ඔහුගේ අරන් හදාගත්ත දෙමව්පියන් ජීවත් වෙන ගෙදර ඉස්සරහා. ඔහු එහෙම ඉන්නකොට දකිනවා කේටි සහ ඇයව අරන් හදාගත්ත ඇයගේ පියා Tamanගේ මෝටර රථයෙන් නිවසෙන් එළියට ඇවිල්ලා මාර්ගයේ පිටත් වෙලා යනවා. ස්ටීවන් මේ දෙදෙනා පස්සෙන් Tamanගේ මෝටර රථයෙන් ගමන් කරනවා. මෙහෙම පිටිපස්සෙන් ගියපු ස්ටීවන් එක්තරා තැනකදී මෝටර රථය නතර කරලා Tamanගේ දුව සහ ඒ දුවගේ අරන් හදාගත්ත පියාට වෙඩි තියලා ඔවුන් දෙදෙනා ඒ ස්ථානයේම ඝාතනය කරලා දානවා. ඊට පස්සේ Tamanගේම දුව සහ ඒ දුව අරන් හදාගත්ත පියාව ඝාතනය කරපු ස්ටීවන් Tamanගේ මෝටර රථයට නැගලා පිටත් වෙලා යනවා. කිලෝමීටර 5ක් විතර දුර ගිහිල්ලා ඔහු ඒ මෝටර රථය නතර කරලා ඔහු Tamanගේ පිස්තෝලයෙන් වෙඩි තියාගෙන සියදිවි නසා ගන්නවා. අන්න ඒ විදිහට ඒ සිදුවීම් දාමය ඛේදවාචකකින් අවසන් වෙනවා. Tamanගේ ලෙයින් ඉපදුණු Tamanගේම පුංචි දියණිය සමග ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන ඒ ආදර සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් විදිහට ඇයව ගැබිනියක් බවට පත් කරලා ඉන් අනතුරුව Tamanගේ දියණියව කසාද බැඳලා Tamanගේ දියණියට Tamanගෙන් දරුවෙක් දීලා ඒ දරුවා ඉපදුනාට පස්සේ ඒ දරුවව හුස්ම හිර කරලා මරලා දාලා ඒ දරුවාගේ මව වන Tamanගේම දියණියත් වෙඩි තියලා ඝාතනය කරපු කාලකන්ණි පියෙක්ගේ කතාවක් තමයි මේ විදිහට අවසන් වෙන්නේ. මේ සිදුවීමෙන් මුළු ලෝකයම කැළඹීමටපත් වුණා. මුළු ලෝකයම කම්පාවටපත් වුණා. මේ වගේ සිදුවීම් මේ ලෝකේ බොහෝ තැන්වල සිදු වෙලා තියෙනවා. ඒ වගේ සමහර කතා අහනකොට අපිට ඇත්තටම හිතා ගන්න බෑ මේ වගේ සිදුවීම් මේ ලෝකේ ඇත්තටම වෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඒ වගේ සිදුවීමක් අරගෙන නැවත වතාවක් හමු වෙමු. මේ channel එක subscribe කරන්න.